හැමෝටම ඉතින් අද දවසෙත් අපි රටවල් කීපයක ඇවිදලා මේ ඉන්නේ කොහෙද කියලා හොයාගන්න හදන්නේ. අපි ඔය කෙලින්ම මතුවලා තියෙනවා කැලෑවක් මැද්දේ. මට පේනවා පාර දෙපැත්තේ ටිකක් අමුතු විදිහේ රෝඩ් මාක්ස් කීපයක් තියෙනවා. අපි චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ ගැන අපිට ක්ලූ එකක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා. පාර දිගේ යන ටික පොඩ්ඩක් බෝරින් ඇති හින්දා මම චුට්ටක් වීඩියෝ එක පෝස්ට් කරලා ක්ලූ එකක් හම්බුන ගමන්ම ආපහු ඔන් කරනවා. හරි, මට මෙන්න මේ බෝඩ් එක හම්බුණා මේ පාර දිගේ ඉස්සරහට යද්දි. මේකෙන් ලොකු දෙයක් කියන්න බෑ. හැබැයි මෙන්න මේ ඒ අකුර උඩ ඩොට් දෙකක් තියෙන එකෙන් මට චුට්ටක් හිතුණා සහ මෙන්න මේ ගස්වල නිකන් ෂේප් එක ගස්වල හැටි සහ වයිබ් එකක් දැක්කම මට නිකක් හිතුණා මේක ස්කැන්ඩිනේවියන් කන්ට්‍රි එකක් කියලා. මම දැනට ඒක ඔළුවේ තියාගෙන තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලනවා. අඩුම ගානේ මේ වාහනයක්වත් අපිට ඉස්සරහට හම්බෙයිද කියලා. මොකද වාහනේ පදින පැත්තෙන් සහ ලයිසන් ප්ලේට් එකෙන් අපිට ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. ඔව්, මේ තියෙන වාහනයක් ලයිසන් ප්ලේට් එක දැක්කොත් ඔයාලට තේරෙයි නිල් පාට පොඩි ඉරි කෑල්ලක් තියෙනවා සහ වාහනේ පදින්නේ පාරේ දකුණු පැත්තෙන්. ඉතින් ඒකත් මේක යුරෝපියන් රටක් කියලා කියන්න ගොඩක් හොඳ ක්ලූ එකක්. ඉතින් ලස්සන පැත්තක්, යන්නත් ආසයි. මට දැනට හිතෙනවා මේ ඕටම් එකේ ස්වීඩන් වෙන්න පුළුවන් කියලා. මෙන්න මේ ටයිප් රතු පාට මෙහෙම ඉරි තියෙන ලෑලි වලින් වගේ හදලා තියෙන ගෙවල් ස්කැන්ඩිනේවියන් කන්ට්‍රීස් වල ගොඩක් තියෙනවා. නෝඩික් ටයිප් හවුසස් කියලාත් කියනවා. මේ දිගටම ඒවා තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක ස්වීඩන් කියලා. තව චුට්ටක් ගිහිල්ලා බලමු මේ ලස්සන පාර දිගේ. මේ කොහෙද ස්වීඩන් වල හරියටම තැන කියලාත් හොයාගන්න පුළුවන්ද කියලා. තප්පර 23යි අපිට තියෙන්නේ තව. පාර දිගේ ගිහිල්ලා නම් කිසිම ක්ලූ එකක් තව හොයාගන්න බෑ වගේ. මම යනවා මැප් එකට කෙලින්ම ස්වීඩන් වලට ගිහිල්ලා මෙන්න මේ උඩ හරියෙන් වගේ ලේක් එකක් කිට්ටුව හින්දා මෙන්න මේ වගේ තැනක මම දැනට ප්ලේස් කරලා ගෙස් එක දෙනවා. හරි, ස්වීඩන් තමයි අපි ඉඳලා තියෙන්නේ. මේකෙත් ක්ලූ එකක් කියනවා white road lines all markings in Sweden are white. ඒකෙන් නම් ටිකක් අමාරුයි ඇත්තටම හොයාගන්න. මොකද මේ ස්වීඩන් වල විතරක් නෙමෙයි ඒක එහෙම තියෙන්නේ. හරි, අපි රට හොයාගත්තා. ටිකක් ඈත, හැබැයි හොඳ ස්කෝ එකක්